අදත් මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ PhD ගැන. PhD කියන්නේ මොකක්ද? PhD එක තියෙන විශේෂත්වය සහ ඔයාට සාර්ථක PhD එකකට සිලෙක්ට් වෙන්න ටිප්ස් කීපයක් ගැන. අපි කතා කරමු PhD එකක් කියන්නේ මොකක්ද කියලා. PhD කියන එකේ දිග නම තමයි Doctor of Philosophy කියන්නේ. PhD එකක් කියන්නේ ඔයාට යුනිවර්සිටි එකකින් ගන්න පුළුවන් ඉහළම ඩිග්‍රී එක. PhD එකක් ගොඩක් විශේෂ වෙන්නේ අපි ඒකෙදි කරන ඔරිජිනල් නැත්නම් අලුත්ම රිසර්ච් එක නිසා. මම අද කතා කරන්නේ විශේෂයෙන්ම STEM subjects වලට අදාළ PhD ගැන. ඉතින් STEM කියන්නේ ඔයාලා දන්න විදිහට science, technology, engineering සහ mathematics කියන components හතරට. STEM ආශ්‍රිත PhD එකේදී ඔයා විශේෂයෙන්ම කරන දේ තමයි අලුත් data produce කරන එක සහ data analysis කරන එක. මෙතනදී ගොඩක් වෙලාවට අලුත් methods හඳුන්වා දෙන එක සහ දැනට තියෙන methods වෙනත් ඩොමේන් එකකට නැත්නම් වෙනත් ෆීල්ඩ් එකකට අනුවර්තනය කරන එක ගැන කතා කරනවා. STEM related PhD සාමාන්‍යයෙන් රිසර්ච් ගෲප් එකක කොටසක් විදිහට තමයි එන්නේ. මෙතනදී ඒ ගෲප් එකේ පෝස්ට් ඩොක්ස්ලා, රිසර්චර්ස්ලා, සයන්ටිස්ට්ලා සහ ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි ඔයාට කොලැබරේට් කරන්න වෙන්නේ. ගොඩක් STEM PhDs ඇඩ්වර්ටයිස් කරන්නේ ප්‍රොජෙක්ට්ස් විදිහට. මෙතන ප්‍රොජෙක්ට්ස් කියන්නේ දැනටමත් ෆන්ඩින් ඇප්‍රූව් වෙච්ච හෝ දැනටමත් කෙරීගෙන යන funded projects වලට. STEM subject ආශ්‍රිත PhD එකක් කරද්දී ඒකේ තියෙන විශේෂත්වය තමයි බොහෝ දුරට ඔයාට ඒව කරන්න payment එකක් නැත්නම් fee එකක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා funded projects වලින් එන හින්දා. එතකොට ඔයාට ඒකට අදාළව salary එකක් හරි stipend එකක් හරි හම්බ වෙනවා. ඔයාලා දන්න විදිහට masters programs වලට self funded option එක තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් හොඳ performance තියෙන ළමයින්ට scholarships නැත්නම් tuition fee waivers වගේ දේවල් හම්බ වෙනවා. PhD එකක් ඇතුළතදී සාමාන්‍යයෙන් PhD student කෙනෙක්ට නැත්නම් PhD researcher කෙනෙක්ට තමන්ගේ main research එකට අමතරව තව කරන්න වැඩ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි departmental works. departmental work කියන්නේ ඔයා දැනට PhD එක කරන department එකේ අනිත් researchers ලගේ නැත්නම් scientists ලගේ projects වලට support කරන එක. මෙතනදී ඔයාට ඒ වැඩ කරන work hours ඔයාගේ PhD time එකට add කරන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම තමයි ඒ research field ඔයාගේ research එකට directly related නැති වුණත් ඔයාට ඉස්සරහදී ඔයාගේ career එක වෙනස් කරගන්න ඕන නම් ඒ අවශ්‍ය connections ඒ දැනුම ඔයාට PhD එක ඇතුළතදීම ලබා ගන්න පුළුවන් එක. අනිත් දේ තමයි teaching නැත්නම් උගන්වන එක. PhD එකක් ඇතුළතදී teaching කියන්නේ බොහෝ දුරට අනිවාර්ය දෙයක්. මෙතනදී ඔයාට bachelors හෝ master students ලට උගන්වන්න පුළුවන් මොකක් හරි course module එකක්. නැත්නම් තවත් හොඳ opportunity එකක් තමයි masters thesis නැත්නම් bachelors internships, masters internship projects වලට co-supervise කරන්න තියෙන chance එක. ඉතින් මේක මම දකින විදිහට ගොඩක් වැදගත් දෙයක් ඔයාගේ CV එකට සහ ඔයාගේ career එකේ ඉස්සරහ දියුණුවට. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හැමදේම ඔයාගේ PhD work hours වලට add කරන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න PhD එකක් කියන්නේ full time job එකක් වගේ දෙයක්. දැන් අපි කතා කරමු PhD එකක් කරන්න ඕනේ ඇයි කියන එක. මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න ඔයාට ඇත්තටම PhD එකක් කරන්න ඕනද නැද්ද කියන එක. මොකද PhD එකක් කියන්නේ ඔයාගේ life එකේ තවත් ලොකු chapter එකක්. මෙතනදී මම කියන්න ඕන වැදගත් දෙයක් තමයි PhD එකක් කරා කියලා ඔයා අනිත් අයට වඩා ගොඩාක් ලොකු තැනක ඉන්නවා කියලාවත් නැත්නම් ඔයාගේ ඉස්සරහා අනාගතේ නැත්නම් career එක අතිසාර්ථක වෙනවා කියලා එකක්වත් නැහැ. ඒ හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා PhD එක කොහොමද කම්ප්ලීට් කරන්නේ සහ ඔයාගේ රිසර්ච් එක ඔයා ඉන්න ෆීල්ඩ් එකේ ඇකඩමික් කන්සිස්ටන්සි එකට කොහොමද බලපාන්නේ සහ ඒකෙන් වෙන ඉම්පැක්ට් එක අනුව. ඊට අමතරව තව ලොකු දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා PhD එකක් ඇතුළතදී හදාගන්න කනෙක්ෂන්ස්. ඔයා බැචලර්ස් හරි මාස්ටර්ස් හරි ඉවරලා රිසර්ච් ෆීල්ඩ් එක නැත්නම් ඇකඩමික් ෆීල්ඩ් එකේම දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා නම් PhD එකක් කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. නැත්නම් අනිවාර්ය දෙයක්. ඒ වගේ අයට PhD එකක් කියන්නේ හරියට නිකන් පාස්පෝර්ට් එකක් වගේ. ඒ කියන්නේ ඔයා PhD ගත්තට පස්සේ ඔයාගේ career එක නැත්නම් ඉස්සරහ career එකට research collaboration කරන්න එක වෙන institutes වලට ගිහින් ඔයා වැඩ කරන්න තියෙන chance එක ගොඩාක් වැඩි වෙනවා මෙන්න මේ PhD එකක් හරහා. හැබැයි ඔයා industry එකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් PhD එකක් කරන්න කලින් දෙතුන් සැරයක් හිතන්න ඕන. මොකද දැනටමත් ඔයා industry එකේ ඉන්නවා නම් ඔයාට ඕනේ ඒ industry එකේ promotion එකක් ගන්න නම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයා ඉන්න industry එකේ ඔයාට ප්‍රොමෝට් වෙන්න මොනවද ඕන සුදුසුකම් කියන එක ඇනලයිස් කරන එක. ගොඩක් අය ඉන්නවා PhD එකක් කරලත් ඉන්ඩස්ට්‍රි එකට ස්විච් වෙන. ප්‍රශ්නයක් නැහැ. මේකට හරි උත්තරයක් නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා කරන ෆීල්ඩ් එක අනුව. හැබැයි තව අලුත් PhD type එකක් තියෙනවා ඉන්ඩස්ට්‍රියල් PhD කියලා. දැනට මේ ඉන්ඩස්ට්‍රියල් PhDs ඔෆර් කරන්නේ ලෝකෙම රටවල් කිහිපයක් විතරයි. ඩෙන්මාර්ක් තමයි මේ concept එක මුලින්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ.
ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට PhD එක පටන් ගන්න වෙන්නේ කම්පැනි එකක් එක්ක. සාමාන්‍ය විදිහට කැම්පස් එකක් එක්ක නෙමෙයි. හැබැයි ඔයාගේ ඇකඩමික් නොලෙජ් එක වැඩි දියුණු කරගන්න සහ මොකක් හරි කෝසස් ඒ වගේ දේවල් කරන්න ඔයාට යුනිවර්සිටි එකක් එක්ක පාර්ට්නර්ෂිප් එකක් දාගන්න ඕන. පාර්ට්නර්ෂිප් එක කියන්නේ සරලවම කිව්වොත් ඔයාට කෝස් සුපර්වයිසර් කෙනෙක් අවශ්‍යයි කැම්පස් එක සයිඩ් එකේ. ඉතින් මේ අලුත් ඉන්ඩස්ට්‍රියල් PhD කියන කන්සෙප්ට් එකෙන් ඔයාට පොඩ්ඩක් ඇකඩමික්ම නැතුව ඉන්ඩස්ට්‍රි සයිඩ් එකත් එක්කම ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මේක හැම රටකෙම ඔෆර් කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මම මේ ඉන්ඩස්ට්‍රියල් PhD ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක ඉස්සරහට බලමු. දැන් අපි කතා කරමු PhD opportunity එකක් හොයාගන්න විදිහ. මම මේ වීඩියෝ එකේදී පොඩි ටිප්ස් කීපයක් විතරයි තියෙන්නේ. මීට අමතරව ගොඩක් දේවල් තව තියෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට PhD opportunity එකක් හොයාගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔයා දැනටමත් ලංකාවේ බැචලර් එක ඉවර කරලා නම් හරි බැචලර් එක ඉවර කරමින් නම් යන්නේ ඔයාට මේ වැඩේට චුට්ටක් කල් තියෙනවා. හැබැයි සමහර අය ඉන්නවා බැචලර් එකෙන් පස්සේ කෙලින්ම PhD apply කරන අය. ඒකත් එක ඔප්ෂන් එකක්. හැබැයි දැන් ඔයා මාස්ටර්ස් ලෙවල් එකේ හෝ මාස්ටර් එක ඉවර කරලා නම් ඉන්නේ මේ කියන ෆැක්ට්ස් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම කරේ මගේ බැචලර්ස් එක ඉවර කරලා ඊට පස්සේ මාස්ටර් එක කරා. එතනින් පස්සේ තමයි මම PhD එක පටන් ගත්තේ. ඉතින් පළවෙනි ෆැක්ට් එක විදිහට මම කියන්න කැමතියි ඔයා මාස්ටර්ස් ඩිග්‍රී එක පිටරටක කරනවා නම් ඒ කරන අතරවාරදී ඔයා හදාගන්න කනෙක්ෂන්ස් මේකට සෑහෙන වැදගත් වෙනවා. ඉතින් කනෙක්ෂන්ස් කියලා මම කිව්වේ ඔයා දැනටමත් ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ හෝ යුනිවර්සිටි එකේ රිසර්ච් ප්‍රොජෙක්ට්ස් වලට ඔයා කොලැබොරේට් කරද්දී ඔයාට හම්බෙන කනෙක්ෂන්ස් නැත්නම් ඔයා කොන්ෆරන්ස් වලට ගිහින් හම්බෙන කනෙක්ෂන්ස් සහ ඔයා පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න ඔයාට chance එක තියෙනවා නම් එතනින් ඔයාට ගොඩාක් හොඳ කනෙක්ෂන්ස් හම්බෙනවා. මෙතනදී ගොඩක් වැදගත්ම දේ තමයි ඔයා කරන දේ නැත්නම් ඔයා ස්ටඩි කරන දේට ඔයා ගොඩක් පැෂනේට් වෙන එක. ඔයා ගොඩක් අප්ඩේට් වෙන එක. එතකොට මේ ප්‍රොෆෙසර්ස්ලා නැත්නම් රිසර්චර්ස්ලාත් එක්ක ගනුදෙනු කරන්න, කමියුනිකේට් කරන්න ගොඩක් ලේසි. අනිත් එක තමයි ඔයා මාස්ටර් එක කරන අතර වාරේ ඇක්ටිව්ලි PhD opportunities බලන්න ඕනේ. මම මේ PhD opportunities බලන්න පටන් ගත්තේ මම මාස්ටර් එකේ දෙවෙනි අවුරුද්ද පටන් ගන්න ගමන්ම. ඉතින් මට එතකොට අවුරුද්දක් වගේ කාලයක් තියෙනවා මේ තියෙන opportunities මොනවද කියලා හොයාගන්න. එතන තවත් විශේෂ වැඩක් තියෙනවා. ඔයා දැනට ඉන්න යුනිවර්සිටි එකේම ඔයාට PhD එක කරන්න ඕනේ නම් ඔයාට කරන්න වැඩක් තියෙනවා. ඔයා පොඩ්ඩක් ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න PhD ස්ටුඩන්ට්ලාත් එක්ක කතා කරලා බලන්න එයාලා වැඩ කරන්නේ මොන ප්‍රොජෙක්ට්ස් වලද කියලා. එතකොට තව ඔයාට දැනගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට්ස් කවද්ද ඉවර වෙන්නේ මොනවද ඒ වගේ තියෙන goals වගේ දේවල් ඔයාට දැනගන්න පුළුවන්. මොකද European Union funded projects වලට ඒගොල්ලන්ගෙම කියලා විශේෂිත වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාට ඒකෙන් දැනගන්න පුළුවන් මොන වගේ goalsද මොන වගේ objectivesද ඒගොල්ලෝ cover කරන්නේ. එතකොට ඔයාලට compare කරගන්න පුළුවන් දැනට ඉන්න PhD ස්ටුඩන්ට්ස්ලා මොන වගේ goals වලට වැඩ කරන්නේ. එතකොට තව මොනවද opportunities තියෙන්න පුළුවන්. මොනවද partnersලා. ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි හොඳ masters thesis project එකක් select කරගන්න එක. ගොඩක් දුරට මම මේ කියන දේ European countries වල master එක කරන අය දන්නවා ඇති. ඔයාට පුළුවන් වෙන campus එක වෙන university එක collaborate කරලා ඔයාගේ masters thesis එක කරන්න. එතකොට තමන්ගේ ඉන්න කැම්පස් එකට අමතරව වෙනත් කැම්පස් එක්ක ඔයාට කනෙක්ෂන් හම්බෙනවා. මාස්ටර්ස් තීසිස් එක ඇතුළේදී ඔයා කරන ස්ටඩීස් නැත්නම් රිසර්ච් එක අනුව ඔයාට එතනදී ලොකු ඔඩියන්ස් එකක් හම්බෙන්න තියෙන chance එක වැඩි. එතකොට ඔයා වෙන රිසර්ච් ගෲප් එකක ගනුදෙනු කරනවා නම් එතනදී තියෙන opportunities පවා ඔයාට අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඊළඟ විශේෂම දේ තමයි extra skills. ස්කිල්ස් කියන දේ ගොඩක් වැදගත් වෙනවා ඔයාට මේ PhD එකකට සිලෙක්ට් වෙන්න. හොඳට මතක තියාගන්න PhD එකකට ඇප්ලයි කරන්නේ ගොඩක් හොඳට ඉගෙන ගන්න පුළුවන් අය. ඉතින් ඔයත් ගොඩක් හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් විතරයි නම් ඔයාට PhD එකකට සිලෙක්ට් වෙන්න තියෙන chance එක ගොඩක් දුරට අඩුයි කියලා මං හිතනවා. මොකද ඔයා ඊට වඩා ගොඩක් competent චරිතයක් වෙන්න ඕන. ඒ කියන්නේ තරගකාරී චරිතයක් වෙන්න ඕන. ඔයාලා පුදුම වෙයි සමහර විට එක මං ඉන්න කැම්පස් එකේ මගේ ෆීල්ඩ් එකේ, ඒ කියන්නේ fisheries සහ aquaculture ෆීල්ඩ් එකේ එක PhD opportunity එකට applications 200කට වඩා හෝ 100 200ත් අතර application ප්‍රමාණයක් එනවා. ඉතින් ඒ වැඩිපුරම එන්නේ ආසියාවෙන්. ඉතින් ඒකට හිතාගන්න කොහොමද තරගකාරීත්වය කියලා. ඉතින් ඔයාට extra skills නැත්තම් ඔයාට මේ opportunity එක හම්බෙන chance එක ගොඩක් අඩුයි. STEM subjects වලදී ගොඩක් වැදගත් වෙන skill එකක් තමයි programming skills. ඔයා master එකක් කරලා PhD එකට එනවා නම් මේ masters program එක ඇතුළේදී ඔයාට programming languages ඉගෙන ගන්න තියෙන chance එකක් තියෙනවා වගේම ඒවා use කරන්නත් chance එක තියෙනවා. එතකොට ඔයාට PhD එකට යන්න ගොඩක් ලේසි කාලේ තියෙනවා ඒ වගේ දේවල් එක්ක. සාමාන්‍යයෙන් මං ඉන්න field එකේ ගොඩක්ම ප්‍රසිද්ධ programming language එක තමයි R. හැබැයි ඔයාට ඊට අමතරව තව programming language එකක් පුළුවන් නම් එතන ලොකු plus point එකක් ඔයාගේ PhD එකට.
තව මේ ෆීල්ඩ් එකේදී මේ ෆීල්ඩ් එක සහ ඕෂනෝග්‍රැෆි රිලේටඩ් ෆීල්ඩ් එකකදී හොඳ ක්වොලිෆිකේෂන් එකක් තමයි ඩයිවිං ලයිසන් කියන්නේ. දැන් ඩයිවිං වලට ගොඩක් අය ඉන්ටරෙස්ටඩ් නිසා මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලා ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්නවනම්. ඉතින් මම දැකලා තියෙනවා සමහර PhD පොසිෂන්ස් තියෙනවා ඩයිවිං ලයිසන් එක රික්වයර්මන්ට් එකක් විදිහට දාලා තියෙන එක. මොකද ඔයාලා කරන්නේ කොරල් රීෆ් ආශ්‍රිතව සහ මැරින් ඉකොලොජි වගේ සබ්ජෙක්ට් එකක් කරනවා නම් ඩයිවිං ලයිසන් එකක් තිබීම ලොකු ප්ලස් පොයින්ට් එකක්. තවත් වැදගත්ම ස්කිල් එකක් තමයි මේ ග්‍රැෆික් ඩිසයිනින් ස්කිල් එක. නැත්නම් ඩිසයිනින් ස්කිල් එක. ඉතින් ඔයාලා හිතනවා ඇති මොකටද මේ ග්‍රැෆික් ඩිසයිනින් ස්කිල් එක PhD කරන ස්ටුඩන්ට් කෙනෙක්ට කියලා. මම PhD එක පටන් ගත්තට පස්සේ මම දැකපු වැදගත්ම දෙයක් තමයි මගෙත් එක්ක ඉන්න අනිත් හැම PhD ස්ටුඩන්ට් කෙනෙක්ම මේ ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එකක් ෆලෝ කරනවා තමන්ගේ PhD එක ඇතුළත. සාමාන්‍ය මෙහි එක කියන්නේ visualize your science කියලා. එතනදී ඒගොල්ලෝ ඉගෙන ගන්නේ කොහොමද මේ graphic designing software එක. අපි දන්න විදිහට Adobe Illustrator නැත්නම් Inkscape වගේ free softwares පාවිච්චි කරලා කොහොමද ලස්සනට posters හදාගන්නේ? ඒවා කොහොමද හොඳ audience එකකට තේරෙන විදිහට කියන්නේ කියන එකදී මේ courses වලින් කරනවා. අපි උදාහරණයක් විදිහට poster presentation එකක් ගමු. ඉතින් දැන් මේ තියෙන poster එක දිහා ඔයා බැලුවොත් ඔයාලට මොකද හිතෙන්නේ? මේකේ තියෙන්නේ ගොඩාක් text. මේක නිකන් පත්තරයක් වගේ. පින්තූර ගොඩාක් චූටි ගොඩාක් ටෙක්ස්ට් දාලා මේක දැන් ඔයාලට දැක්කහම මේක කියවන්න හිතනවද නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් බලමු මේ පෝස්ටර් එක. ඒක දැක්කහම මොකද හිතෙන්නේ? මේකේ ගොඩක් තියෙන්නේ පින්තූර. ඒක නිකන් ස්ටෝරි එකකට නැත්නම් ෆ්ලෝ එකකට හදපු පින්තූර ගොඩක් තමයි තියෙන්නේ. එතකොට පොඩ්ඩක් ඇට්‍රැක්ටිව් ගතියක් එනවා මිනිස්සුන්ට මේකෙන් මොකක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මෙන්න මේ වගේ පෝස්ටර් එකක් හදන්න ඔයා ඇත්තටම ඩිසයිනින් ස්කිල් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕන. මොකද කලර්ස් පාවිච්චි කරන විදිහ නැත්නම් මේ කොම්පොනන්ට්ස් බෙදන විදිහ වගේ දේවල් මේ පෝස්ටර් එකකට දාන්න ඔයාට ඩිසයිනින් ස්කිල් එකක් තියෙන්න ඕන. ඒකින්ද හොඳට මතක තියාගන්න ග්‍රැෆික් ඩිසයිනින් ස්කිල් එක PhD කරන කෙනෙක්ට හෝ රිසර්ච් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් දෙයක්. අනිත් දේ තමයි සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා කියන්නේ මම Facebook, TikTok, Instagram වගේ දේවල් නෙමෙයි මම කතා කරන්නේ LinkedIn ගැන. ඉතින් LinkedIn කියන්නේ ඔයාට PhD opportunity එකක් හොයාගන්න හොඳම තැන් වලින් එකක්. මොකද දැන් හැම යුනිවර්සිටි එකකටම වගේ LinkedIn page එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ opportunities, vacancies නිතරම update කරනවා. ඉතින් ඔයා ආස field එකේ ආස subjects වල තියෙන universities follow කරලා තියාගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ updates නිතරම බලන්නත් පුළුවන්. ඉතින් මම මේ LinkedIn හදන්න පටන් ගත්තේ මම bachelor's එක ඉවරලා. මොකද මට ඒ දවස්වල එච්චර අවබෝධයක් තිබ්බේ නැහැ LinkedIn වල මොකද්ද වැදගත්කම කියලා. හැබැයි මම මාස්ටර් එක ඉවර වෙද්දි මම LinkedIn ගොඩක් ඇක්ටිව් හිටපින්ද මට ඒ හම්බෙච්ච කනෙක්ෂන්ස් ඒ හම්බෙච්ච ගෲප්ස් කමියුනිටිස් හින්දා මට මගේ PhD එකට යන්න ගොඩක් ලේසි වුණා. මොකද මගේ පැෂන් එක මම ඉන්ටරෙස්ටඩ් ෆීල්ඩ්ස් ගැන මට එතන ෂෙයා කරන්න පුළුවන්. මට ආටිකල්ස් ලියන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ගැන ෂෙයා කරගන්න පුළුවන් නිසා මං රීච් කරන ඔඩියන්ස් එක ගොඩක් වැඩි. ඉතින් මම LinkedIn ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒකත් ගිහින් බලන්න පුළුවන්. ඉතින් PhD එක සරල ස්ටෝරි එක තමයි මේක. මම PhD එක පටන් ගන්න තාම ලොකු කාලයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් මගේ එක්ස්පීරියන්සස් ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද ඉස්සරහට PhD එකක් කරන කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා. දැනටමත් PhD එකක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් පල්ලෙහා කමෙන්ට් වල දාන්න අමතක කරන්නත් එපා. දැනට ඔයා PhD එකක් කරමින් ඉන්න කෙනෙක් නම් ඔයාට PhD එකකට සිලෙක්ට් වෙන්න උදව් වෙච්ච දේවල් මොන හරි ටිප්ස් හරි ෂෙයා කරගන්න පුළුවන් නම් ඒකත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට good luck.